Hello everyone, welcome back to Life with Kavi. ඔන්න මම අද ගෙනා ඔයාලට වෙසක් vlog එකක්. ඉතින් මේ අපි දන්සලක් තියනවා කියලා ගෙවල් ළඟ ඒකට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා හිතන්නේ අපිට මේ පාර හම්බෙච්ච ෆස්ට් දන්සල මොකක් වෙන්නේ නැතිද? මේ පාර අපිට හම්බෙච්ච ෆස්ට්ම දන්සල තමයි කිඹුල බනිස් දන්සලක්. ඉතින් අපි ඒ දන්සලත් වැඳලා ඊළඟට ඊට චොට්ටක් එහායින් තිබිච්ච ෆලූඩා දන්සලට අපි ගියා. ඉතින් මේ ෆලූඩා එකත් බීලා අපි මම ගෙදර ආවිල්ලා මේ නම් හවස අපි චේන්ජ් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපි යන ගමන් ඉන්නකොට අපිට ආයේ ගේ ළඟදීම අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. එතනිනුත් අයිස්ක්‍රීම් එකක් කාලා අපි එතෙන්දි දැක්ක මොනරෙක් ඉන්නවා. මම ඔයාලට ටික පෙන්වන්න කැප්චර් කරනකොට මෙයා ඉගිලිලා ගියා guys. ඉතින් මේ පාර ඔයාලා වෙසක් එකට වැඳ දන්සල් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්නකෝ. මේ බලන්න මේ කිව් එක කිලෝමීටරයක් විතර දුරට තිබුණා. දන්සල මොකක්ද කියලාවත් දන්නේ නැති නිසා අපි බැස්සේ නැහැ. ඒක නිසා අපිට ඒ දන්සල නම් වඳින්න බැරි වුණා. ඊට පස්සේ අපිට හම්බුණා කඩල දන්සලක්. ඒකෙනුත් කඩල කාලා ඊළඟට අපිට හම්බුණා සව් දන්සලක්. ඒකත් රසට තිබුණා. ඊළඟට අපිට හම්බුණා බත් දන්සලක්. ඊට පස්සේ අපිට පාන් දන්සලක් හම්බුණා. ඒ තිබ්බේ අපේ ටවුන් එකේ වෙසක් එකට සරසලා තිබිච්ච විදිහ. ඉතින් මේ 31 එදත් අපි ගියා. හැබැයි එදා නම් ගිය දන්සල් වඳින්නම නෙවෙයි. අපේ පොඩි වැඩ ටිකක් තිබිලා ඒ ටිකත් කරගන්න එක තමයි ගියේ. ඊට පස්සේ මම කැමතිම කෑමනේ අයිස්ක්‍රීම්. ඊට පස්සේ මට හිතුණා රාළතෙන් ආපු අඹ අයිස් එකක් කෑවනම් හරි කියලා. ඉතින් මේක කන ගමන් තමයි ඉන්නේ. ඔයාලා මේ අයිස් එකට කැමතිද guys? මම නම් ඒකට මාර කැමතියි. ඒක ඇත්තටම හොඳ අඹ ටේස්ට් එකක් එනවා. ඉතින් ඔයාලා තව කැමති බ්ලොග්ස් මොනවා හරි තියනවද? එහෙම තියනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ දන්සල් දීප හැමෝටම පින් සිද්ධ වෙනවා. ඒ වගේම එදා දවසේ නම් මං හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් බඩගින්න ඉන්නේ නැතුව ඇති. මොකද ලංකාව වටේම හැම තැනම විවිධාකාරයේ දන්සල් තිබුණානේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ මේ බ්ලොග් එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් මම ගිහින් එන්නම්. bye.